ආයුබෝවන් අද අපි ඔයාලට පෙන්වන්න යන්නේ අපේ කම්පැනි එකෙන් හදපු අලුත්ම පොස් සිිස්ටම් සොලූෂන් එක මේක ගොඩාක් ඉන්ඩස්ට්‍රිය එකේ මාකට් එකේ තියෙන පොස් සිිස්ටම්ස් වල අඩුපාඩු අඳුනගෙන හදපු සිිස්ටම් එකක් එතකොට මේක ඒ අඩුපාඩු ගොඩක් දේවල් ඔක්කොම ෆික්ස් කරලා මේක තියෙන්නේ ප්‍රධානම දේ තමයි මේක ඉන්ස්ටලේෂන් එක ඉනම් හැමදේම අපේ පාරිභෝගිකයාට පහසු වෙන විදියට ඔහොම ලේසියෙන් කරගන්න පුළන් විදියට හදලා තියෙන්නේ දැන් සාමාන්‍ය මාකට්ට එක තියෙන පොස්සිස්ටම් එකක් ගත්ත එයාලා ෆයිල්ස් ටික කොපි කරලා ඩේටාබේස් සෙටප් කරලා ඊටසේ හැමදාමදේට ඩේටාබේස් ඔන් කරන්න ඕන මෙහෙම ප්‍රශ්න තියෙන අපි සිිස්ටම් එක හදලා තියෙන්නේ සිිස්ටම් එක ඉන්ස්ටෝල් කරාට පස්සේ ඩේටබේස් ඕන් කරන්න ඒ වගේ දේවල් කන්ෆිගරේෂන් කර ඉන්න ඔන්න දිගටම මේක පාවිච්චි කරන්න විතරයි තියෙන්නේ අනිත් ඩවන්ලෝඩ් කරන සොෆ්ටයාස් එතකොට ෆොටෝශොප් ඩෙක්සෙල් වගේ සොෆ්ටයාවල වගේම මේකෙත් තියෙන්නේ මේක ඉන්ස්ටෝල් කරගන්න EXE ෆයිල් එක අපි මුලින්ම ඉන්ස්ටෝල් කරගන්න විදිහ බලමු EXE ෆයිල් එක ඩබල් ක්ලික් කරපු හම ඉන්ස්ටලේෂන් විසාඩ් එක එනවා ඒක යාට පස්සේ අපිට ඉන්ස්ටෝල්ඩෙන් ඕන තැන එනවා හම මේක ඩ එක තියන්න ඩ එක තියෙන එක තමයි හොඳමදේ මොකද කම්පියුට එක ෆෝමැට් කරත් මේක ඩ එකටම ඩ එක එතකොට ෆෝමැට් කරන්න අවශ්‍යතාවයක් නෑ ෆෝමැට් කරත් මේ සිිස්ටම් එක කම්පියුට එක තියෙන නිසා තමයි මම එක ඩියකට ඉන්ස්ටෝල් කරන්න එතකොට මේක අප්ඩේට් සාවත් මේ විදිටම අප්ඩේට් එක මේ විදියට වර්ෂන් නම්බ එකෙන් පෙන්න්නනවා තියෙන 2.0.3 එතකොට මම අප්ඩේට් එකක් දුන්නත් මේ අප්ඩේට් එක ඩබල් ක්ලික් කරපු හම ඒක ඔයාලගේ කලින් තිබ සිිස්ටම් එකටම ඉන්ස්ටෝල් වෙලා ඒක අප්ඩේට් නවා දැන් අපි මේක ඉන්ස්ටෝල් බටන එක දෙමු එතකොට මේ සිිස්ටම් එක ඉන්ස්ටෝල් වෙනවා එතකොට අපිට රන් හීරෝ පොස් සිිස්ටම් කියලා ඔප්ෂන් එකත් තියනවා අපිට දැම්ම රන් කරගන්න ඔන්න මේ ටික් එක දාලා රන් කරන්න නැත්තම් නිකන් රන් කරන්න දැන් ටික් එක දාන්න නැතුව රන් කරනවා එතකොට අපි අයිකන්න එක ඩෙක්ස්ටොප් එක ප්ලේස් වෙනවා මේ තියෙන්නේ අපේ හීරෝ පොස් සිිස්ටම් එක අයිකන්න එක ඒ වගේම අපිට ඕන්නම් එක ස්ටාර්ට් එකෙන් ගන්නත් පුළුවන් මෙන්න මේ විදියට ඒක අපේ කම්පියුටරේ ස්ටාර්ට් මෙනු එකටත් වැටෙනවා දැන් මේක අපිට පුළුවන් මෙහෙම රන් කරන්න රන් කරාට පස්සේ මේ විදියේ ඉන්ටර්ෆේස් එකක් එනවා අපිට මේක වන් ටයිම් ලොගින් එකක් තියෙන්නේ අපි ලොග් අවුට් කරනකන් දිගටම සෙෂන් එක තියෙනවා එක හින්දා ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ පාස්වර්ඩ් එක දෙන්න යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ඒක අපි ප්‍රොවයිඩ් කරනවා ඔයාලට සයින් ඉන් කරපුවාම අපි පොස් ඉන්ටර්ෆේස් එක තමයි ඉන්නේ මේක ඇඩ්මින් account එකක් ඊට අමතරව ටැෂිය accountස් තියෙනවා මෙතන දැන් මම මේක පෙන්නන්නේ ඇඩ්මින් account එකකින්මයි අවශ්‍ය නම් ඔයාලට මේ කළු පාටට එක කැමති නැත්නම් ඔයාලට පුළුවන් මෙතන ක්ලික් කරන්න එතකොට ඩාර්ක් මෝඩ් නෙමෙයි ලයිට් මෝඩ් එකකින් මේක ඕන් වෙනවා ඕනේ නම් මෙතන ඩාර්ක් මෝඩ් එකකින් ඔන් කරගන්නත් පුළුවන් ලොග් අවුට් කරන්න පුළුවන් මෙන්න මෙතනින් ඊට අමතරව ඔයාලට normal අවශ්‍ය දේවල් මෙතන තියෙනවා copy paste delete options exit මේ වගේ දේවල් තියෙනවා දැන් මේක අපි එක්සිට් කරමු නැවත ඕපන් කරමු එතකොට ඔයාලා ලොග් වෙලාම තමයි ඔයාලා ඇඩ් වෙන්නේ එතකොට මෙතන තියෙන මෙනූස් ටික අපිට ඕනනම් කැටගරිස් ඇඩ් කරගන්න මෙතනින් පුළුවන් ඇඩ් කැටගරි බ්‍රෑන්ඩ්ස් ඇඩ් කරගන්න මේ මම දාලා තියෙන එක්සිස්ටිං බ්‍රෑන්ඩ් දැන් කඩයක් නම් ඔයාලට මේ බ්‍රෑන්ඩ්ස් ටික එකම ගන්න පුළුවන් මේ අරලිය නෙස්ලේ යුනිලිවර් CBL
මේ වගේ බ්‍රෑන්ස් අපි 36ක් මෙතන දාලා තියෙනවා. තවත් මේකට ඇඩ් වෙනවා. ඩේටාබේස් එකත් එක්කම ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ගොඩක් බ්‍රෑන්ස් මේක දාලා තියෙනවා. ලංකාවේ තියෙන හැම බ්‍රෑන්ඩ් එකක්ම වගේ තියෙනවා. ඊළඟට ජොනික්ස් ඔයාලගේ කඩේ විකුණන දේවල් වල ජොනික්ස් ග්‍රෑම් විදියට විකුණන්න පුළුවන්. කිලෝග්‍රෑම්, මිලිමීටර්, සෙන්ටිමීටර්, ඊට පස්සේ බොටල්, half a bottle, water bottle එහෙම තියෙනවා. පැකට්ස් හරි පීසස් ඒ වගේ මේකේ සේල් කරන්න පුළුවන් ජොනික්ස් එකේ. ඊළඟට අයිටම්ස් මේකේ අපි සෙටප් කරපු අයිටම්ස් ටික ගමු. අපි බ්‍රෑන්ඩ් එක ගමු CBL බ්‍රෑන්ඩ් එක CBL බිස්කට්. අපිට ඒ විදිහට සර්ච් ඔප්ෂන් මේ හැමදේම මේකේ හරියටම තියෙනවා. ඇඩ් කරන්න පුළුවන් අයිටම් එක මෙන්න මේ ෆෝම් එකකින් ඇඩ් කරලා. ඊට අමතරව Excel import එකකුත් තියෙනවා. ඒව මම ඔයාලට කියලා දෙන්නම්. ඊළඟට ඉන්වෙන්ටරි එක මේක තමයි වැදගත් මේක. අපේ ඉන්වෙන්ටරි එක කොච්චර තියෙනවද, කවද්ද මේවා ඇඩ් උනේ, මේ විදිහට මේක බලන්න පුළුවන්. දැන් මේක අපිට අවශ්‍ය මේක නම් මේක සර්ච් කරන්න. එතකොට මේ ඉන්වෙන්ටරි එකේ තියෙන ස්ටොක්ස් පෙන්නනවා. මේ කොට වගේ ගණන් ඔක්කොමත් එක්ක පෙන්නනවා. දැන් ගුවන්තලාව ටී 50 ග්‍රෑම් එක $12 වෙනිදා ඇඩ් වෙලා තියෙනවා. ඒකේ සෙලින් ප්‍රයිස් එක 140යි. ඒකේ රිසීවිංగ్ ප්‍රයිස් එක මෙච්චරයි. ඒකෙන් තියෙනවා 20ක් පැකට් 20ක් තියෙනවා දැනට අපේ කඩේ කියන එක තමයි මේකෙන් ගන්න. එතකොට ඊළඟ එක තියෙනවා ඊළඟ එක ඇඩ් කරලා තියෙන්නේ 9 වෙනිදා. ඒකෙනුත් අපි ළඟ තියෙනවා පැකට් 20ක්. මේ මන් ස්ටොක් ඇඩ්ජස්ට්මන්ට් එකෙන් තමයි මේ 20 හදාගෙන තියෙන්නේ. එතකොට අපිට මුලින්ම ඇඩ් වුණ ස්ටොක් එක කීයද මේ හැමදේම මේකේ අන්තර්ගත වෙනවා. මේක මගේ ටෙස්ටින් ඩේටාබේස් එක. හරියට කඩේ ඩේටාබේස් එක බැලුවොත් මේකේ අපි කොච්චර පැකට් ගානක් ගත්තද ඒකෙන් කොච්චර ඉතිරිද කියන එක මේකෙන් බලාගන්න පුළුවන්. මේකත් Excel export තියෙනවා. Excel import අපි manual add කරගන්නවා නම් add stock ඇවිල්ලා අපිට අවශ්‍ය item එක select කරලා ඊට පස්සේ අපි මේ ටික fill කරන්න තියෙනවා. ඊළඟට barcode generate කරන්නත් පුළුවන්. අපිට ඕන නම් full frame මේකට barcode 3ක් ඕන නම් විදිහට barcode generate වෙනවා. අපිට custom barcode generate කරන්න පුළුවන්. අපි මොකක් හරි barcode එකක් නැති item එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තු CBL රිතුල් මාරි මේකට universal barcode එකක් කම්පැනියෙන්ම දීලා දිනවා. අපිට මේකම පාවිච්චි කරන්න පුළුවන් barcode එක විදියට. ඊළඟට රිපෝට්ස් ගත්තොත් අපේ සේල් රිපෝට් එක මේ වෙනවා. අපිට තව ඩීටේල්ස් බලන්න පුළුවන්. මේක මේ විදියට සම්පූර්ණ කම්ප්ලීට් සිස්ටම් එකක්. යූසර්ස් ලා ගන්න අපිට ඔප්ෂන්ස් හැමදේම මේකේ කම්ප්ලීට් කරලා තියෙනවා. ඊළඟට බලමු අපි කොහොමද කෙනෙක් මේ ටික පර්චේස් කරපුවාම ඒ පර්චේසින් ටික ප්‍රොසෙස් කරලා බිල් එක ජෙනරේට් කරන්න කියන එක. එතකොට මුලින්ම අපිට පුළුවන් බාකෝඩ් එක අල්ලන විදිය බලන්න. බාකෝඩ් එක අයිටම්ස් ටික ගෙනවන පස්සේ අපි ඒ අයිටම් එකේ තියෙන බාකෝඩ් එක අපි බාකෝඩ් ඩිවයිස් එකට ළඟට දීපුවම ඒක ඔටෝමැටිකලි කාර්ට් ඒරියා එකට ඇඩ් වෙනවා. දැන් බලන්න මේ මම දැන් බාකෝඩ් එකක් මෙතෙන්ට දානවා. එතකොට ඔටෝමැටිකලි අපි සිලෙක්ට් කරපු බාකෝඩ් එකේ අයිටම් එක කාර්ට් ඒරියා එකට වැටුණා. මෙතන ක්වොන්ටිටි එකයි අප් ටෝටල් එක 100 ටෝටල් amount එක 100. දැන් නැවත එතකොට මෙයා තවත් මේ අයිටම් එකක් අරන් තියෙනවා නම් අපිට පුළුවන් නැවතත් ඒක බාකෝඩ් එකම මේ ඩිවයිස් එකට පෙන්නන්න. එතකොට ක්වොන්ටිටි එක දික වෙනවා.
අප්ටෝටල් එක 200යි මේක 200යි. අපි හිතමු අපේ විදියට 5ක් විතර තියනවා කියලා. එතකොට අපිට කරන්න තියෙන්නේ මෙතන අල්ලන්න ඉන්න අමාරුයි නම් මෙතන මේක 5 කියලා වෙනස් කරලා. එතකොට මේක ගානට 500ට වෙනස් වෙනවා. අපි හිතමු ඔයාලගේ කඩේ තියෙනවා මේවා එකට මේකට ඩිස්කවුන්ට් එකක් කියන එකක් ඩිස්කවුන්ට් අයිටම් එකක් අන්න ඒ වගේ එකක් වුණාම ඒකත් ඔයාලගේ මෙන්න මේ විදිහට පෙන්නනවා. දැන් රත්ති 400 ග්‍රෑම් කිරිපිටි පැකට් එක 1200යි. හැබැයි ඔයාලා විකුණන්නේ 1180ට 20ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. අන්න ඒකත් මෙතන පෙන්නනවා. එතකොට අපිට මේ ඩිස්කවුන්ට් වැඩ කරන විදිහත් හරියටම බලා ගන්න ඕන. එතකොට මෙතන බැචස් 3ක් තියෙනවා. මේ රත්ති 3ක් තියෙනවා ජාති. ඒ කියන්නේ බැචස් 3ක රත්ති ඔයාලගේ ඉන්වෙන්ටරි එකේ available. එතකොට ඔයාලගේ කඩේ එහෙම යන කෙනෙක් නම් ගිහිල්ලා අයිටම් තෝරගෙන ඉන්න චෙක්අවුට් ඒරියා එකට එනවා නම් මොන බැච් එකේ රත්ති එකක් අරන් එයිද කියලා කියන්න බෑ. එතකොට අපි බාකෝඩ් එක ස්කෑන් කරපු ගමන් මෙතෙන්ට අයිටම් එක වැටුවා අපිට හරියට තෝරගන්න බැරි වෙනවා. මොකද සමහරක් විට මේ 1025 1020 රත්ති පැකට් එකක් උස්සන් ඉන්න පුළුවන්. ඒකද අපි බාකෝඩ් එක ස්කෑන් කරපු ගමන් ඒ තියෙන බැචස් ඔක්කොම available බැචස් වල අයිටම් මේ ටික පෙන්නනවා. එතකොට එයා උස්සනාගේ මෙන්න මේක එකක් නම් අපිට පුළුවන් මේක ඇඩ් කරගන්න. ඒ විදිහට තමයි ඒක තියෙන්නේ. හරි දැන් ඊළඟට බලමු අපි කොහොමද ස්කේල් කරන එක කියන්නේ මනින මොකක් හරි අයිටම් එකක් කොහොමද මේකට චෙක්අවුට් එකට දාන්න ප්‍රොසෙස් එකට දාන්න කියලා. හරි දැන් සුදු සීනි තියෙනවා. හරි සුදු සීනි එක අපිට ඕන නම් මේක JS WS කියලා සර්ච් කරන්නත් ඕන. මොකද සුදු සීනි වලට ඔයාලා මැනලා දෙන්නේ. එතකොට බාකෝඩ් එක නැති වෙන්නත් පුළුවන්. ඔයාලට කැමති නම් බාකෝඩ් ජෙනරේට් කරලා අලින් ඒක ඒල් කරලා මේ තියලා තියන්නත් පුළුවන්. හරි අපි හිතමු ඒක අමාරු වැඩක් කියලා ඔයාලා කෙලින්ම ස්කේල් එකෙන් මැනලා අවශ්‍ය දාන දෙනවා 250 හරි 500 හරි කිලෝ එක හරි ඒ අවශ්‍ය විදිහට මේක සර්ච් කරන්න ක්‍රම ගොඩක් තියෙනවා. දැන් බාකෝඩ් එකක් නැහැ. එතකොට මේක කරන්න තියෙන්නේ මෙන්න මේ අයිටම් නම්බර එකෙන්වත් පුළුවන් සර්ච් කරන්න. JSLS 0001 JSLS කියලා ගත්තාම එනවා. හරි මෙතන අයිටම් ගොඩක් නැති හින්දා ඉක්මනට මේක එනවා. JSLS වලින් දෙන මේක විතර. ඊට පස්සේ ඇඩ් කරන්නත් පුළුවන්. එහෙම නැත්තම් WS කියලා සර්ච් කරලා දෙනවා. අයිටම් නමෙනුත් එනවා දැන් අපි. අංචි ගම. හරි එතකොට මංචි ටික එනවා. දැන් හරි එතකොට දැන් අපි සුදු සීනි JSLS හරි මේක ඇඩ් කරගන්න. හරි දැන් මේකේ යුනිට් ප්‍රයිස් එක 225යි. එතන 1 කියන්නේ අපිට ඕනේ සීනි 500ක්. දැන් මෙතන 500 ටයිප් කරන්න. එතකොට ඒකේ ගාණ එනවා. හරි අපිට කිලෝ එකක් ඕන නම් මෙතන 1000 දාපුවම කිලෝ එකේ ගාණ එනවා. හරි මම මේක 500 දැම්මා. 500ක් කියවුවා 500ක් ගත්තා. ඊළඟට අපි දාමු කාර්යම් චිලි පවුඩර් එකක් දාමු. මිලි ග්‍රෑම් 100 චිලි පවුඩර්ස් දෙකක්. හරි එතකොට මෙන්න ගණන් ටික තියෙනවා මේ සබ් ටෝටල් ස්ටික් ක්වොන්ටිටි එකෙන් වැඩි වෙලා මෙන්න සම්පූර්ණ මුදල. දැන් අපිට මේක පේ කරන්න තියෙන්නේ. අපිට පේ කරන්න ස්ටේට් කියන එක ප්‍රෙස් කරත් අපි පේ එකට යනවා. හරි නැත්නම් අපිට පේ බටන් එක ක්ලික් කරන්න පුළුවන්. හරි දැන් මෙතන පේමන්ට් මෙතඩ් එක කැෂ්. හරි දැන් අපි ඒ කරනවා. එතකොට 1172 ගාන මම 2172යි මම මේක 2200ක් කස්ටමර් දුන්නා කියලා අපි දාමු. එතකොට මේ විදියට පේනවා කන්ෆර්ම් බටන් එක. ඔයාලට කැමති නම් කන්ෆර්ම් බටන් එක ක්ලික් කරන්න පුළුවන්. නැත්නම් නැවතත් එන්ටර් එකක් දෙන්න පුළුවන්. එතකොට ඔයාලට මේ විදියට ප්‍රිවිව් එක එනවා. එතකොට ඔයාලගේ භාණ්ඩ ගණන මෙතන පෙන්නනවා.
ගෙව්වමකින්ද පෙන්න්නනවා සමස්ත වටිනාකම මුළු එකතුව ගෙවූ මුදල ඉසිරි මුදල සහ ලාභය මේ කියන්න ඩිස්කවන්් අපිට රුපියල් ඉස්සක ඩිස්කවට්ටැක්කාන් අන්න ඒක සහ ඔයාගේ කඩේට අවශ්‍ය දේවල් දන්නවා ඉල්ලන් දේවල් හැමදී ඊට අස්ස මෙන්න මේ ප්‍රින්ට් එක ක්ලික් කරමහම ඔයාට ඉල්ල එක ඉශු වෙනවා ඔයාට ප්‍රින්ට් එක අවශ්‍ය නැත්තම් ඔයාට කෝස් කරන්න පුළුවන් නැත්තන් ECS බටන් එක ක්ලික් කරන්න පුළුවන් හරි ඊළඟට අපි බලමු අපිට ආපු කස්ටම එයා කාඩ් පේමන්ට් එකක් කරන්න එතකොට කොහොමද වෙන්නේ කියලා මේ අපිට මේ පොස් සිස්ටම් එක ගත්ත කස්ටම එයාගේ කස්ටම කාඩ් පේමන්ට් කරනවනම් එයාට පුළුවන් එයාගේ ඩිස්කවන්් ප්‍රයිස් තියෙන අයිටම්ස් වලින් ඩිස්කවන්් ටයිම් කරලා දෙන්න තමයි යාගේ අවශ්‍යතාවය තිබෙද මම මෙතන කාස්තෝරනවා ඊළඟට දැන් මෙතන 1200 රාත්‍රී පැකට් එක 1180යි එයාලා විකුණන්න මෙයාලා මේ රාත්‍රියක සිලෙක්ට් කරපුවාම කාඩ් නිසා මෙතන ගොයි ප්‍රයිස් එක 1200 ඒ විදිහට තමයි එන්නේ ඊළඟට මම මේ අරගෙන හාල්ලකුත් දාන්න අද තව මොනවද අපිට දාන්න හොජ් දාන්න අනේ එතකොට දැන් අපිට ඩිස්කවුන්ට් තිබ්බේ මේ රාත්‍රියක විතරයි මේක මම ඇඩ් කරා එතකොට ඩිස්කවුන්ට් එක ඇඩ් වෙන්නේ නැතුව තමයි මෙයාට මේ ගාන වැටලා හැබැයි මෙයාගේ මේ කාඩ් පේමන්ට් එක කරන කෙනා හොඳ කස්ටමර් කෙනෙක් නම් මෙයාට පුළුවන් මේ ඩිස්කවුන්ට් එක එයාට දෙන්න කාඩ් පේමන්ට් එකක් වුණත් එයාට කරන්න තියෙන්නේ යුනික් ප්‍රයිස් එක ක්ලික් කරලා 1180යි කියලා ටයිප් කරන්න. එතකොට නැවතත් මෙයාට ඩිස්කවුන්ට් එක ඇඩ් වෙලා එනවා. හරි මේකත් අපි පේ කරලා බලමු. කාඩ් පේමන්ට් එකක් ඉන්නා පේමන්ට් එක හරියටම ගන්න හින්දා අපිට අමුතුවෙන් වැඩිපුර ගණන් ටයිප් කරන්නද මේක එන්ටර් කරන්න. නැවත එන්ටර් කරන්න. එතකොට මෙන්න අලින් විදියටම බිල්ල ගෙනවා මාධ්‍ය කාඩ් බාණ්ඩ ගණන 4යි මේ විදියට ලැබුලාභය ඒ හැමදේ කැමතිනම් ප්‍රේට් කරගන්න පුළුවන් නැත්නම් අයින් කරන්න ඒ විදියටම මේක මේ ක්‍රෙඩිට් පුළුවන් ක්‍රෙඩිට් කරන්න කලින් කස්ටමර් සිලෙක්ට් කරන්න ඕන කස්ටමර් සිලෙක්ට් කරාට පස්සේ අපිට පුළුවන් ක්‍රෙඩිට් වලටත් මේක දෙන්න ඒ ඔප්ෂන් එකක් මේකේ තියෙනවා හරි ඊළඟට අපි බලමු අපි තව ඇඩිෂනල් මේක ඩිස්කවුන්ට් දෙන්න පුළුවන් කොහොමද කියලා අපිට පුළුවන් මේ විදිහට අයිටම්ස් ටික බාකෝඩ් එකකින් හරි මෙහෙම හරි දාන්න අපි හිතමු අපිට මේ මන්ත්ලි එක දැන් 330යි ඩිස්කවුන්ට් එකක් දෙන්න ඕනේ කියලා මේ මන්ත්ලි එකට අපිට පුළුවන් පර්සන්ටේජ් එකක් හරි ෆික්ස් amount එකක් හරි දෙන්න එතකොට 330 මන්ත්ලි එක රුපියල් 300ට ඇඩ් වෙනවා හරි එතකොට ඩිස්කවුන්ට් එක 35ක් වෙලා තියෙනවා අපි හිතමු මේ ටෝටල් බිල් එකටත් අපිට තව ඩිස්කවුන්ට් එකක් දෙන්න ඕන කියලා අන්න එහෙම වුණාම මෙන්න මෙතන ඩිස්කවුන්ට් එකෙන් අපිට මොනවා තව රුපියල් අපි ගාර බලමු 3230 විතර ගන්න අපිට තව 30ක් ඩිස්කවුන්ට් දෙන්න ඕනේ එතකොට අපිට දෙන්න තව ටෝටල් බිල් එකෙන් 30කුත් ඩිස්කවුන්ට් දෙන්න එතකොට ඩිස්කවුන්ට් 65ක් තියෙනවා එතකොට මෙතන අපි 330 මන්සියකට 300යි කියලා දැම්මා 30ක් ඩිස්කවුන්ට් කරලා අපි ටෝටල් බිල් එකටත් 30ක් ඩිස්කවුන්ට් කරනවා ඒ විදිහට අපිට හැමති විදිහට තව ඇඩිෂනල් ඩිස්කවුන්ට් දෙන්න හැකියාවක් තියෙනවා මම 3300ක් මේක දෙවුවා දෙතුනම ඒ විදිහට බිල් එක එනවා එතකොට මෙතන මන්සියක 300ෙන් දාලා තියෙනවා කෑෂ් බාණ්ඩ ගණන 6යි පොලියට 3000 සමස්ත වටිනාකම 3230යි මේ බිල් එකේ වටිනාකම අපි ඒ 30ට බිල් එකටත් රුපියල් 30ක් ඩිස්කවුන්ට් දුන්නා එතකොට 3200යි වෙන්නේ මොකටද ඔබ ලැබු ලාභය 65යි මේ සිස්ටම් එක ලයිව් වැඩ කරන වීඩියෝ මම රියල් ප්‍රමිසස් එක ටෙස්ට් කරන ගමන් මේ
වගේම මේ සිස්ටම් එකේ ඔයාලා ඉන්ස්ටෝල් කරගත්තොත් ඔයාලට තියෙන වාසි ගැන කතා කරොත් පළවෙනි වාසිය තමයි කන්ෆිගරේෂන් ගොඩක් ඊසි සිස්ටම් එකේ. ඔයාලට අපි දෙන ඉන්ස්ටලේෂන් ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් සිස්ටම් එකේ පාවිච්චි කරන්න. ඒක කන්ෆිගරේෂන් පහළ තමයි මේකේ පළවෙනි. ඊළඟ එක තමයි මේකේ ස්පීඩ් එක ගොඩක් ඔප්ටිමයිස් කරලා තියෙනවා. ඩේටාබේස් ඔප්ටිමයිස් කරලා ප්‍රොසෙස් ඔප්ටිමයිස් කරලා තියෙන නිසා මේක ඔයාලට කස්ටමර් කෙනෙක් ආවොත් එයාගේ අයිටම්ස් ටික ඉක්මනටම ටේක් අවුට් කරලා එයාගේ බිල් එක print කරලා එයාව පිටත් කරන්න පුළුවන්. ඊළඟ එක තමයි මේක UI එක. මේක UI එක ගොඩාක් සරලව හදලා තියෙන්නේ ඕනම කෙනෙක්ට පහසුවෙන් වැඩ කරන්න පුළුවන් විදිහට. UI එක සරල වුණාට මේ POS සිස්ටම් එකේ ඕනම කම්ප්ලිකේටඩ් ඔපරේෂන් එකක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක print එක POS print එකට එලින්ම යනවා. කිසිම ඇඩිෂනල් බටන් ක්ලික් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේක සයිලන්ට් print එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ බිල් එක මෙතන ස්ක්‍රීන් එකේ පෙන්න ගම ඔයාලට print බටන් එක ක්ලික් කරපු ගමන් POS print එකෙන් බිල් එක එළියට එනවා. ගොඩක් POS වල කියනවා වගේ print එක ක්ලික් කරාට පස්සේ print wizard එකක් ඇවිල්ලා ඒ wizard එක බලලා නැවත print බටන් එක on ක්ලික් කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඇත්තටම print කරන්න ක්ලික්ස් 5ක් යනවා. මේකේ one click print එක එනවා. ඊළඟ එක තමයි barcode reader එක, POS print එක සහ cash drawer එක. මේ තුනම ලින්ක් කරලා වැඩ කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ඔප්ෂන් එකත් ඔයාලට තියෙනවා. ඒ ටික තමයි මේක ගත්තොත් මූලිකම වාසි. ඒ වගේම ඔයාලට දැන් මේ ඔපරේෂන් එකට වැඩිය ඔයාලට තව ඔපරේෂන් එක මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක අපිට කියන්න. ඒක අපි ඩෙවලොප් කරලා දෙනවා. මොකද මේ සිස්ටම් එක ගොඩක් ඇජයිල් හදලා තියෙන්නේ. ඒක හින්දා ඕන චේන්ජ් එකක් මේක කරන්න පුළුවන්. ඊළඟ එක තමයි මේ සිස්ටම් එක ගැලපෙන්නේ මොන වගේ ශොප්ස් වලටද කියලා බලන්න. මේ සිස්ටම් එක යුනිවර්සල් හදලා තියෙන නිසා මේක ග්‍රොසරි ෂොප් එකකට ගන්නත් පුළුවන්. සුපර් මාකට්, මිනි සුපර් මාකට්, ස්ටේෂනරි, හાર્ඩ්වෙයාර් මේ වගේ ඕනම ෂොප් එකකට ගන්න පුළුවන්. ඊට අමතරව මේ සිස්ටම් එක අවශ්‍ය නම් රෙස්ටෝරන්ට් එකකටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒක රෙස්ටෝරන්ට් එකට අවශ්‍ය KOT BOT ටිකත් මේකම ජෙනරේට් කරලා ගන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක තමයි සිස්ටම් එක. මේක තව ගොඩක් දේවල් තියෙනවා. ඔයාලා කැමති නම් අපිව කන්ටැක්ට් කරගන්න. ඔයාලගේ ෂොප් එක පිළිවෙලට පැහැදිලිව වැඩ කරගන්න පුළුවන්.